මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයාට Samsung ෆෝන් එකක් තියෙනවා නම් ඒකේ පාස්වර්ඩ් එක අමතක වෙලා හරි මොනවා හරි පැටර්න් එක අමතක වෙලා හරි එහෙම නැත්නම් ඒක කඩා ගන්න ඕන නම් ඒ කියන්නේ පැටර්න් එක අයින් කරගෙන ඔයාට ෆෝන් එක ආපහු ඔන් කරගන්න ඕන නම් කොහොමද ඒකට ෆෝන් එක රීසෙට් කරගන්නේ කියන එක මේ වීඩියෝ එකේදී Samsung එකේ හැම ෆෝන් එකකටම S series එක M series එක A series එක ඒ හැම එකකටම විදිහ මම මෙතනදී කියලා දෙනවා ස්කිප් කරන්න නැතුව බලන්න මම ෆොටෝස් ආධාරයෙන් තමයි කියලා දෙන්නේ මෙතනදී සමහර වෙලාවට පොඩි වෙනස්කම් සිද්ධ කරන්න වෙයි. ඒ දේවලුත් මම හරියටම කියනවා. ස්කිප් කරන්න නැතුව වීඩියෝ එක බලුවා නම් හරි නැත්නම් මගදී ඔයාලට රීසෙට් එක ඇතුළේදී හිර වෙන්න පුළුවන්. පළවෙනියෙන් මම ඔයාලට කියලා දෙන්නම් මොනවද මේ බටන්ස් කියලා. මම ඉස්සරහට වැඩ කරන්නේ මේ බටන්ස් වල නම කියලා. මේ බටන් වලින් තමයි. ඒ කියන්නේ අපිට මේ වොලියම් අඩු වැඩි කරන්නේ, සද්ද අඩු වැඩි කරන එක සහ අපි ඔන් ඔෆ් කරන බටන් එකෙන් තමයි මේ රීසෙට් එක කරගන්නේ. එතකොට මෙන්න මේක තමයි ඔයාගේ පවර් බටන් එක කියන්නේ. මම ඒක තමයි ඉස්සරහින් පවර් බටන් එක කියන්නේ. ඊට පස්සේ වොලියම් අප් කියන්නේ සද්ද වැඩි කරන බටන් එක. ඊට පස්සේ මෙතන තියෙන සද්ද අඩු කරන බටන් එක. ඒක තමයි වොලියම් ඩවුන් බටන් එක වෙන්නේ. ඔන්න ඔය බටන්ස් තුන මතක තියාගන්න. පළවෙනිම ඔයාට තියෙන ඔයාගේ data cable එක. එහෙම නැත්නම් අපි charger එකේ ඉඳන් එන cable එක තියෙනවනේ. ඒක පාවිච්චි කරලා charger එකේ cable එක මෙතෙන්ට ගහ ගන්නවා. ඊට පස්සේ ඒකේ අනිත් පැත්ත ගහනවා ඔන් කරලා තියෙන කම්පියුටර් එකකට. නිකන් ගහගන්න මුකුත්ම කරන්න යන්න අවශ්‍ය නැහැ. එතකොට මේකේ දැන් පාස්වර්ඩ් එකක් වැටලානේ තියෙන්නේ. එතකොට එහෙම නැත්නම් පින් එකක් වැටලා තියෙන්නේ. මෙහෙම නෙවෙයි තියෙන්නේ ලොක් වෙලා. ඊට පස්සේ ඔයාට ඕනේ මේ ෆෝන් එක ඕෆ් කරගන්න. ෆෝන් එක ඕෆ් කරන්න යනකොට මේ පවර් බටන් එකෙන් විතරක් ඕෆ් කරන්න යනකොට සමහර මොඩල්ස් වල ඕෆ් කරන්න බෑ. එතකොට ආපහු පාස්වර්ඩ් එකක් ඉල්ලනවා ඕෆ් කරන්න නම්. ඒක නිසා ඔයා කරන්නේ මෙන්න මේ වොලියම් ඩවුන් ඒ කියන්නේ මේ සද්ද අඩු කරන බටන් එකයි මේ පවර් බටන් එකයි එකවරම ඔබා ගන්න ඕනේ. එකවර ටක් ගාලා ඔබාන් ඉන්න ඕනේ. එතකොට ඔයාට මෙන්න මේ විදිහට ස්ක්‍රීන් එකකුත් එනවා මේ වැඩේ ඕෆ් වෙන්න කලින්. ඉතින් මේ ස්ක්‍රීන් එක ආවට පස්සෙත් ඔයා ඒ බටන් දෙක අතාරින්න යන්න එපා. දිගටම ඔබාගෙන ඉන්න. ඔබාගෙන ඉන්නවට පස්සේ එකපාරටම මෙහෙම තිබිලා ස්ක්‍රීන් එක කළු වෙලා ෆෝන් එක ඕෆ් වෙනවා. ඒ වෙනකම්ම ඔයා ඔබාගෙන ඉන්න. මෙහෙම ආවත් අතාරින්න නැතුව ඕෆ් වෙනකම් කළු පාට වෙනකම්ම ඔබාගෙන ඉන්නවා. වොලියම් ඩවුන් එකයි පවර් එකයි එකවරම. ඊට පස්සේ සමහරලාට ඔයාගේ මෙන්න මේ විදිහට ලෝගෝ එක වැටලා ෆෝන් එක ඕෆ් වෙලා යනවා. කළු පාට වෙලා ඕෆ් වුණාට පස්සේ එහෙම ඕෆ් වෙච්ච ගමන්ම ඔයාට පුළුවන් ඒ බටන්ස් දෙකෙන් අත අරගෙන ඊට පස්සේ ආපහු ඒ මොහොතේම තප්පරයක් දෙකක් යන අතරතුරේදීම ආපහු පවර් බටන් එක. දැන් ඕෆ් වෙලා තියෙන ෆෝන් එකේ පවර් බටන් එකයි වොලියම් අප් බටන් එක. ඒ කියන්නේ සද්ද වැඩි කරන බටන් එකයි ඒ දෙක එකවර ඔබාගෙන ඉන්න තියෙන්නේ. මෙහෙම තප්පර කීපයක් ඉන්නකොට ඔයාගේ ෆෝන් එක ඔන් වෙනවා. ඔන් වෙලා මෙන්න මේ වගේ තැනකට එනවා. මෙන්න මේ විදිහට Android recover කියලා එකක් තියෙයි. අන්න ඔය විදිහට පොඩි Android launcher එකක් load වෙලා ඔයාගේ ෆෝන් එකේ හැටියට මේ විදිහට තැනකට එනවා. මේ තැනට එනකම්ම power button එක volume up button එකයි අතාරින්න එපා. මේ තැනට ආවට පස්සේ අතාරින්න මේ දෙකම. මම මෙතනදී කිව්වේ ඔයාගේ ෆෝන් එක off වුණාට පස්සේ ඔයා සම්පූර්ණ අර buttons වලින් අත අරගෙන ආපහු තප්පර එකක් දෙකක් ඇතුළතදී power button එකයි volume up එකයි ඔබන්න කියලානේ. සමහර වෙලාවට ඒ විදිහට කරලා ඔයාගේ ෆෝන් එක මෙතෙන්ට ආවේ නැත්තම් එහෙම ඔයාට කරන්න පුළුවන් දේ තමයි ඔයා කලින් ඕෆ් කරගන්න තප්පර කීපයක් volume down button එකයි power button එකයි ඔබාගෙන හිටියනේ. එතකොට ඔයාගේ ෆෝන් එක ඕෆ් වුණානේ. ඒත් එක්කම මම කලින් කිව්වා වගේ power button එකේ නෙවෙයි volume down එකේ නෙවෙයි අත එළියට ගන්නේ නැතුව power button එක එහෙම ඔබාගෙන ඉන්න ගමන්ම volume up button එක ඔබන්න. අන්න ඒ ක්‍රමෙත් බලන්න පුළුවන් ඔයාට අර විදිහට හරි ගියේ නැත්තම්. ඊට පස්සේ කොහොම හරි මේ වගේ තැනකට එන්න ඕනේ. මෙතන තමයි අපිට ගෙන්න ගන්න ඕනේ තැන ওই විදිහට. ඊට පස්සේ මෙතන තියෙන ඔප්ෂන්ස් කිහිපයක් reboot system now. දැන් මේවා තෝරන්නේ volume up එකෙනුයි down එකෙනුයි. ඒ කියන්නේ volume අඩු වැඩි කරන එකෙන් ඔයාට මේවා උඩට පහළට යන්න පුළුවන්. මේ විදිහට උඩට පල්ලෙහාට ගිහිල්ලා ඔයා මෙන්න මෙතෙන්ට යන්න ඕනේ. wipe data. එහෙම නැත්නම් factory reset කියලා එකක් තියෙනවා. මෙන්න මෙතෙන්ට ගිහිල්ලා power button එක ඔබන්න. power button එකෙන් කරන්නේ මේක තෝරාගන්න එක, select කරගන්න එක. power button එක එබුවට පස්සේ මේ වගේ ඇතුළකට යනවා. ඊගින් අහනවා මෙන්න මේ වගේ දෙකක් තියෙනවා cancel සහ factory data reset කියලා. එහෙම නැත්නම් clear all user data කියලා එකකුත් තියෙන්න පුළුවන් සමහර ෆෝන් වල. එතකොට ඔයා කරන්න තියෙන්නේ volume down button එකෙන් මෙන්න මේ පල්ලෙහා එක තෝරාගෙන ආපහු power button එක ඔබන්න ඕනේ. ඒක select කරගන්න. මෙහෙම කරාට පස්සේ ඔයාගේ ෆෝන් එකේ තියෙන හැම data එකක්ම සම්පූර්ණයෙන්ම මෙහෙම කරද්දී ඔයාගේ ෆෝන් එකේ data තියෙන හැම එකක්ම නැති වෙලා යනවා. photo storage backup කරලා නැති හැම දෙයක්ම නැති වෙලා යනවා. මේක රීසෙට් කරාට පස්සේ අලුත්ම ෆෝන් එකක් විදිහට තමයි ඔයාලට පාවිච්චියට ගෙනෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයා සිලෙක්ට් කරලා රීසෙට් කරාට පස්සේ ටික වෙලාවක යන wiping data, formatting data, formatting cache කියලා ඔන්න ඔය විදිහේ තප්පර කීපයක් යනවා. ඒකන් ඔයා මුකුත් කරන්න නැතුව තියන්න. ඊට පස්සේ ඔයාගේ ආපහු මෙන්න මේ තැනට එනවා ඉබේම. ඉබේම ආවට පස්සේ දැන් ඔයාලට තියෙන්නේ මේ system reboot now කියන එක උඩ තියාගෙන power button එක ඔබන්න. එතකොට ඒක සිලෙක්ට් කරන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාගේ ෆෝන් එක
රීස්ටාර්ට් වෙනවා. මෙන්න මේ විදිහට Samsung logo එක ඇවිල්ලා ඊට පස්සේ ඔයාලට තියෙන්නේ factory reset වෙච්ච ෆෝන් එකක් අලුතෙන්ම ගත්තා වගේ. ඉතින් එහාට දේවල් ටික setup කරන් යන්න පුළුවන්. දැන් ඔයාලට password pin අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වැඩේ යන අතරතුරේදී දිගටම ඔයා කම්පියුටර් එකට සම්බන්ධ කරලා තියන්න ෆෝන් එක. සමහර ඒවා කම්පියුටරයට සම්බන්ධ කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. එහෙම නැතුවත් පුළුවන්. ඔයා try කරලා බලන්න. එහෙම නැති වුණොත් කම්පියුටර් එකට සම්බන්ධ කරලා මේ වැඩේ කරන්න. මේ Q buttons එකවර ඔබාගෙන ඉන්නකොට තප්පර කීපයක් යනවා. ඒතකම ඉවසගෙන එක දිගට ඔබාගෙන ඉන්න ඕනේ. මේ විදිහට කරලා බලන්න. සමහරවිට හරියන්නේ නැත්නම් මම අර මැදදී කිව්ව පොඩි පොඩි වෙනස්කම්ත් කරලා බලන්න. අනිවාර්යයෙන්ම මේක හරියනවම තමයි. හැම Samsung ෆෝන් එකකම මේක කරගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දේවල් ටික. මේ වගේ තාක්ෂණික දැනුම අලුත් දේවල් බලා ගන්න කැමති නම් අපේ channel එක subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරනවා. ඔයාගේ ෆෝන් එකේ මොඩල් එක දාලා මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න Samsung වල මම ඒකට උත්තර දෙන්නම් අනිවාර්යයෙන්ම.